වගේ ළමයා ස්පෝර්ට්ස් නවත්තන්න හේතුව දන්නවා. අපේ ලංකාවේ ගොඩක් ටැලන්ටඩ් ළමයි ඉන්නවා. හැබැයි රිපීටිං පැටර්න් එකක් තියෙනවා. හැම ළමයාම අවුරුදු 15න් පස්සේ ස්පෝර්ට්ස් නතර කරනවා. හැබැයි ඒකට කලින් ඇයි මේ ස්පෝර්ට්ස් කරන එක නවත්තන්න හොඳ නැත්තේ කියලා මම අද ඔයගලන්ට කියන්න. අවුරුදු 15යි 20යි අතර කාලේ තමයි නායකත්වය, කියන්නේ ලීඩර්ෂිප්, ඒ වගේම පීඩනය දරා ගැනීමේ හැකියාව, රෙසිලියන්ස් මේ දෙකම ඉගෙන ගන්න තියෙන හොඳම කාලේ. 15 වෙදි ක්‍රීඩාව නැවැත්තුවොත් ඔයාගේ ළමයාට ඒ වටිනා අවස්ථාව අහිමි වෙනවා. ක්‍රීඩා කරන ළමයාගේ මොළේ අවධානය සහ මතක ශක්තිය වැඩි. ළමයි ස්පෝර්ට්ස් වලින් අයින් වෙන්න හේතු තුනක් තියෙනවා. O levelද ස්පෝර්ට්ස්ද ක්‍රීඩා කරන පැය ගන්න පාඩම් වලට වැය කරන බාධාවක් කියලා ගොඩක් දෙමාපියන් 15 වෙදි ක්‍රීඩාව නවත්තන්න කියලා බල කරනවා. අවුරුදු 15 වෙද්දි තමන්ගේ ඇඟට ගැලපෙන්නේ නැති ක්‍රීඩාවක හිර වෙලා ඉන්න ළමයින්ට ඒක එපා වෙන්න ගන්න. අපි ක්‍රීඩාව දකින්නේ නිකන් හොබි එකක් විදිහට විතරයි. ඒක කෝ කරිකියුලර් එකක් විදිහට, ඒ කියන්නේ ඉගෙනීමට උදව් වෙන දෙයක් විදිහට අපි දකින්නේ නැහැ. ස්පෝර්ට්ස් versus ස්ටඩීස් කියන එක පැත්තක තියලා ස්පෝර්ට්ස් සපෝට් ස්ටඩීස් කියන තැනට අපි එන්න ඕනේ. දෙවෙනි එක, ක්‍රීඩාව කියන්නේ හොබි එකක් හරි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් හරි විදියට සලකන්න එපා. වැදගත්ම දේ තමයි වාගේ ළමයාට තියෙන දක්ෂතාවය විද්‍යාත්මකව හඳුනා ගන්න. වාගේ ළමයාට හරියටම ගැලපෙන එයාට දිනන්න පුළුවන් ක්‍රීඩාව මොකක්ද කියලා ස්පෝර්ට් අන්ලීෂ් ටෙස්ට් එකෙන් දැනගන්න. රුපියල් 3500කට වාගේ ළමයාගේ අනාගතය නිවැරදිව තීරණය කරන්න අවස්ථාව ඔයාලට දැන් තියෙනවා.